Hi, welcome back to my YouTube channel. මේ මගේ පළවෙනි day vlog එක. ඉතින් මං ඉස්සර ඉඳන්ම ආසයි යන්නේ එන තැන්වල ෆොටෝ එකකින් හරි මෙමරීස් එකතු කරගන්න. ඒ වගේම ඒවා ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් වෙනද වගේම ඔයාලගේ orders ටිකක් තියෙනවා pack කරන්න. මම දැන් මේ pack කරන top එක ඔයාලට දැන් අපෙන් ගන්න පුළුවන්. ඒක full gather වෙලා තියෙන bust එක. ඒ නිසා ඒ top එක small size එකේ ඉඳන් large size වෙනකන් අඳින්න පුළුවන්. මම දවසේ කරන වැඩ, මගේ මහන වැඩ, ලස්සන ගවුම් මහන විදිය, ඒ හැමදේම ඔයාලත් එක්ක share කරගන්න බලාගෙන තමයි මම මේක හැදුවේ. අද මට පාර්සල් 3ක් විතරයි දාන්න තිබුණේ. ඒ ටිකත් courier එකට දාගෙන අද මම කොහෙද යන්න බලමු. ආයාචනා උපතරුවක් වේලා පාර්සල් ටිකත් courier එකට දාගෙන බලන්නකෝ මං කොහෙට දාවි කියලා. යාළුවෝ කියන්නේ හරියට බෙහෙත් වගේ කියනවනේ. ඉතින් ඒක ඇත්තම ඇත්තක්. මේ වගේ චෝටි කයිවාරයකුත් දාගෙන කඩචෝරයකුත් කකා අපි ඉතින් ගොඩ කාලෙකින් හම්බෙච්ච යාළුවෝ වගේ කයි එක ගහ ඉන්නවා. මම මේ ඇඳන් ඉන්නෙත් මම අහපු টොප් එකක්. ඉතින් මට ඒක කොච්චර හැඩ බැලුවත් ඇති වෙන්නේ නැහැ. මට එතෙන්දී යාළුවෙක් හම්බුණා. මං එයාවත් චුට්ටක් කරතල් කරලා මට ඊට වැඩිය ලොකු වැඩක් තිබුණා. පාටි එකකට ඩ්‍රෙස් එකක් කරන්න ඇවිත් තිබුණා. මං ඒකටත් මැටීරියල්ස් අරගෙන මේ තියෙන්නේ මැටීරියල් එක. ඒකෙත් ලස්සන වීඩියෝ එකක් මං ඔයාලට දාන්නම් බලන්න. මේ වගේ පොඩි ඉයරින්ස් වලට මම මාර ආසයි. ඉතින් මම මේව දාගෙන ලස්සන බලනවා. කොහොම හරි මම ඕක බල ඉඳලා කොහොම හරි මම ඕක නෙවෙයි ගත්තේ වෙන එකක්. දන්නවනේ ඉතින් ගෑල්ලමයි එහෙමනේ. එතන වල ටිකක් ඉවර කරගෙන එළියට එද්දී මගේ හොඳම යාළුවෝ ටිකක් මට හම්බුණා. ඉතින් යාළුවා රස කෑම කඩයක් දෙනවා කියලා මාව එක්කන් ගියා. කෑම කියනකම් එයාලගේ වැඩේ මාව බයිට් කරන එක. මේ පේනවනේ hina වෙවි. ඇත්තටම එතන කෑම මාර රසයි ළමයි. මම මේ රෙස්ටුරන්ට් එකේ ෆොටෝ එකක් ඔයාලට දාන්නම් පල්ලෙහායින්. ඉතින් එක්කෙනෙක් හරි ගිහිල්ලා ඒකේ රස බලලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ මගේ පළවෙනි vlog එක නිසා මේක බලන එක්කෙනෙක් හරි කමක් නැහැ. මට ඒක මාර ගොඩක් වටිනවා. මේ වීඩියෝ එක එක්කෙනෙක් හරි බලනවා නම් subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම්. bye.